ඒක නෙමෙයි මචං. මේ මොනවත් අපි අලුතෙන් ආපු ඉස්කෝලේ අවුලක් නැහැ නේද බං? ඕක මං හිතුව ගම ඉස්කෝලේ සෙට් වෙන්නේ නැති කියලා. තාම ඉස්කෝලේ තවුලක් නැහැ බං. අවුලකට ගිහින් තින්නේ ඉතින් වලියක්වත් යන්නේ නැහැ බං. වලි නම් මොනවාද බං? වලි කෙසේ වෙතත් බලන්න සතුන් කෙරගෙන. අන්න ඔබට කියන්න හිටියේ ඌ යුගේ අයියා මතේ පට්ටරියෙන් ඉන්න ඔබ ඉගෙන ගන්න හින්දා. ඔව් මටත් ඒක මීටර වුණා. මම දැක්ක සතුන්ලගේ අයියා. මං දිහා අමුතු විදිහට බලන් හිටියේ. සතුන්ලගේ අයියා නිසා මොකක් හරි නඩුවක් අපිට කන්න වෙනවා. ඇයි බං නඩු කන්නේ? අච්චර කැන්ටින් එකේ බඩු තියෙන්නේ. ඒව කපන්කෝ බං. අඩේ බං මේ වගේ සියසලාවකත් ආතල් දෙන්න තුයිද බං? ඔව් බං මොන මොන දවදිස ආතල් දෙන්න යන්නේ. හරියයි බං බෙල් එක දෙව්වා. යම පන්තිද. කොහොමද ඔබ එහෙන බෝරින්නේ සින්දුවකට අල්ලලා ගනින්කෝ නිසා. අඩ වෙල කිරිචම අල්ලමු සින්දුවක් අල්ලමු. හරි නම් අල්ලලා ගමුකෝ. අර රේන මල්ලි උන පටන් ගත්තා. ඉන්න පිපෙන දෑයෝගේ ඉන්න දෝසලා කුරු පිපෙන සඳ පානේ සිතෝරා මගේ සිත නමා කිසි දිනේ යන්නේ නෑ කියා දාකි කතාව හදවතේ ඇතලියා දාකි කතාව හදවතේ ඇතලියා අද නම් පට්ට මානසි. අද නම් පට්ට මානසි නේ බං. ඔව් බං. ඒක නෙමෙයි. මේ දවල් ගාරෝ ඉන්න ගියාම එපා නෝ බං මේ බෝඩි මැතුලේ. ප්‍රශ්නෙත් එක බං. මේ අපි යමන් කඩේ පැත්තට. මේක ඇහැර බං ඔක්කොම කරේ. කනවලේ ගොල්ලෝ ගහවගේ ඔක්කොම කරේ නිදාගෙන. නැගිට බං. යමන් කඩේ පැත්තට ගිහින්. යම. එදම ආරපණ යම. අයියෝ බං ඇයි බං මේ මහ දවාලේ අවුවයිනේ බං. දැන් යන්න වැවට නිදාන්න දියන්කෝ. හරි බං ඔබ කිනින්ද යමන් වෙනා. බා වෙනවා බං. අඩ මේ අද ඉස්කෝලේ සින්දු ටික නැගලම ගියානේ බං. ඊයෝ නේද බං සුපිරිට ගියානේ බං සින්දු ටික. දන්නවනේ. කොහොමද මං අල්ල බේස් පාර සුපිරි යන්නේ. හරි යම. Hola. Alguno de Carlos. Puta vaya ya. No le llama. උඹ මේ ඉස්කෝලේ හොඳට ලකුණු අරන් පන්තියේ පළවෙනි අල්ලේ මේ පාර. උඹ දැනගනින් හරිද? උඹ එන්න කලින් මගේ මල්ලි තමයි මේ පන්තියේ පළවෙනියා වෙලා හිටියේ. ආයේ උට වඩා එක ලකුණක් හරි උට වඩා එක අඩියක් හරි එහෙලින් උඹ හිටියොත් ගහනවා මැරෙන්න බලාගෙන උඹලා පවුලටම ගහන්නේ. අනිත් දෙන්නටත් එක්ක කියන්නේ හරිද? ආයි කෙට්ට ගහන්නේ අනිත් උන්ට උණ ගැනෙන්න බලාගනින්. අයියා මුගී කෙනීම නවත්තන්න.
අයියනේ මොන සක්කරේකවත් මුක ඉගෙනීම නවත්තන්නේ නැහැ අයියා හරිද? අයියාගේ මල්ලි පන්ති බලන්නේ කියන එක අයියා මල්ලි ඉස්සන හරිද? අයියනේ මොකාගොත් මුගේ ඉගෙනීම නවතින්නේ නැහැ. හරි ඉතින් පොඩ්ඩක්. අයියා අපේ මුළු පවුල්ටම ගහනවා ගුවනේ. පවුල්ටනේ අපිට නෝ එකෙට්ට පුළුවන් එක අතක් කියලා පෙන්නන්න. අයියා ඉන්නේ දැන් එක අතක් කියලා පෙන්නන්න. ඔක්කොටම ගහන්නේ දුන්නානම් මැරෙන්න ගහන්න බලන්න එක අතක් ඇවිල්ලා හරි අයියලා කවුද ගන්න ඕනේ අපිට? අයියලා ඔක්කොම බාරන් කවුද ගන්න ඕනේ අපිට?